මේ ඔයාලා මේ සෙලර්ස් කියන බ්‍රෑන්ඩ් එක ඒ චොකලට් එක කාලා දිනවා. මම ඇත්තට මේක මේ ඉස්සර ඉඳන් තිබ්බ එකක් කියනවා. හැබැයි මමත් මේ කෙනෙක් කියන්නේ අපේ මේ අඳුරන එක්කෙනෙක් ගෙනල්ලා දුන්නම තමයි මම දන්නේ මේ සෙලර්ස් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කියලා ලංකාවේ. හැබැයි මේක මේ සෑහෙන පරණ බ්‍රෑන්ඩ් එකක් කියලා මේ කට්ටිය කියනවා. මේ තියන්නේ චොකලට් එක. මේක ඇවිල්ලා මේ ෆෘට් ඇන්ඩ් නට් එකක්. මේකේ ග්‍රෑම් 100ක එකක් මේක ඇවිල්ලා අම්මට මේක සින්ස් 1964 කියන්නේ මේ සෑහෙන්න පරණ චොකලට් එකක්. මේකේ මෙතන ගහලා තියෙනවා විස්තර ටික. මේක නම් හොඳටම පේනවා. කිසිම අවුලක් නැහැ. ඉතින් මේ මිල සියලුම ඩීටේල්ස් ටික තියෙනවා. අපේ ප්‍රයිස් එක 600යි. මම හිතන්නේ ආපිකෝගේ මම මේකත් ගත්තේ. මේකට ඕෆ් එකක් තිබ්බා. ඊට පස්සේ හදලා තියෙන 20 25 11යි 15 26යි 8යි 15 තමයි මාසෙම දැන් 8ක් 9ක් විතර මේකක් තියෙනවා මේකේ ගැප් එක. ඊට පස්සේ මේක මැලිබන් එකෙන් තමයි ගහන්නේ. MBM මැලිබන් බිස්කට් මැනුෆැක්චරීස් තමයි ප්‍රොඩියුස් කරන්නේ. මේකේ තව විශේෂ දෙයක් තමයි මේ ටැමිල් වලුත් තියෙනවා. මේ සාමාන්‍යයෙන් මෙහෙම ටැමිල් වලින් එහෙම එනවා මම නම් හරි අඩුයි දැකලා තියෙනවා. බට් එනිවේ මේ එයාලගේ ටයිටල් එක ටැමිල් වලින් පවා මේ පෙන්නලා තියෙනවා. ඊට පස්සේ මේකේ නියුට්‍රිෂන් ගත්තොත් ප්‍රෝටීන් තියෙනවා, ෆැට් එක, කාබෝහයිඩ්‍රේට්, සුගර්, ඩයරි ෆයිබර්, සෝඩියම් ඔය ටික තියෙනවා. අනිත් එක තමයි ඔයාලට මේ මම මේ දෙයක් කියන්න හදන්නේ මේ ගොඩක් අය දන්නවත් ඇති. මේ දන්නේ නැති අයත් ඇති. මේක අර ඔයාලා දැකලා තියෙනවනේ චොකෝ. ඊට පස්සේ එතනින් ගියාම ඔය මේ එක අයිටම් මේ චොකලට් ජාති තියෙන චොකලට් කියන නම නැතුව දැන් මේක මේ චොකලට් ඒ කියන්නේ මේක පියෝලි චොකලට් කියන එක. ඒක මමත් ළඟදි දැනගත්තේ. ඒක ඔය මේ ගොඩක් ෆුඩ් නියුට්‍රිෂන් කරන අය දන්නවා දෙයක්. මේ චොකලට් කියන එක පියෝලි චොකලට්. ඔය චොකෝ එක අනිත් නම් වලින් තියෙන ඒවා චොකලට් නෙමෙයි. ඒවා 100% චොකලට් නෙමෙයි. ඒකයි ඒගොල්ලෝ ඔය එක නම් දාන්නේ චොකෝ. ඔය එක ඔය තියෙන්නේ ඔය ප්‍රොඩක්ට් වල නම් අන්න ඒවා දාලා ඒවා මේක කරන්නේ. ඒකයි බට් මේක මේ වගේ ඒවා මේ චොකලට් කියලා ප්‍රධාන ඒ කියන්නේ නම හරියට ගහලා එන ඒවා චොකලට්ම තමයි. ඊට පස්සේ මේකේ අඩංගු ද්‍රව්‍ය වලට තියෙනවා සීනි, කිරිපිටි, කොකෝවා බටර්, කොකෝවා මෑස්, වියලි මිදි, කජු, මොකද්ද මේ ත්‍රිලෝක ලෝධකාරක ත්‍රිලෝක මේ වන්ද අයකුත් තියෙනවා. ඊට පස්සේ මේ පැකින් එකත් ලස්සනයි. මේකනේ මේ තනිකර මේක මේ ටික එම්බෝස් කරලා තියෙන්නේ. අතට අහු වෙනවා ෆීල් ඇල්ලුවම අහු වෙනවා. මේකත් එම්බෝස්. පිටිපස්සේ ටික නම් නෝමල් නිකන් හෑන්ඩ් රිටන් මේ මෙන්න මේ ලෝගෝ එක එම්බෝස් හැමතැනම. ඊට පස්සේ යාළගේ මේ QR එක තියෙනවා. ඒක ස්කෑන් කරලා අපිට එතන ඒගොල්ලොන්ගේ ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ ඩීටේල්ස් ඒ විස්තර ටික බලා ගන්න පුළුවන්. කාලා බලමු මේක නේ කොහොමද කියලා. මම නම් කාලා තියෙනවා. මට ඒනට ඔයාලට ආපහු පාරක් කාලා මේකට මට නිකන් දෙන්න ඕන වුණා පොඩි අයිඩියා එකක්. මේ කොච්චර මේ ක්වොලිටි එක කොහොමද කියලා. පැකින් එකෙන් අන්බොක්ස් කරාම මෙන්න මේ වගේ මේ ඊයන් කොලේක සාමාන්‍ය චොකලට් වෙන විදිහටම එන්නේ. මම මේ වැඩි පැන් රස කන්නේ නැහැ බට් මේ චොකලට් එක මෙන්න මෙහෙම තමයි එන්නේ. මේක ෆෘට් ඇන්ඩ් නට් එක.
මේ නියමයි ගම් ගති චොකලට් එක සුපර් කැන්ඩොස් එක වගේමයි නෙක්ස් ලෙවල් විදිහටම චොකලට් එක දෙනවා ඔයාලා කාලා බලන්න මටත් අහම්බෙන් හම්බුනේ වෙන කෙනෙක් ගෙදරට ගෙන ආපු නිසා මේ අපි විසිට් කරන්න එද්දි මේ මාරම ගති මේ සෙලර්ස් කියන එක ඒකේ චොකලට් ගතිය මේ ප්ලම් මේ ෆෘට් ඇන්ඩ් නට් නේ මේකේ අර එක එක කැෂූ තියෙනවා ප්ලම්ස් තියෙනවා ඒකේ මේ ඒක පට්ට ගති මේ කාලා බලන්න මේක නම් ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ ගානටත් වර්ත් නියම චොකලට් එක කියන්නේ කැන්ඩොස් වලට පස්සේ මම දැකපු හොඳම චොකලට් එක ඒහා සමානවම හොඳ කම්පිටිෂන් එකක් තියෙනවා ටේස්ට් එකත් නියමයි ඒ වගේ ටේස්ට් එකක් මම හිතන්නේ මේ ඒව ටේස්ට් එකක් මැච් කරන්නත් බෑ මේ සාමාන්‍ය දැන් ඔය මේ මොනවාද රිච්බරි එකේ එහෙම ඔය චොකලට් ගහලා තියෙනවා මං කියන්නේ ෆින්ගර්ස් නෙමෙයි අර මේ වගේ මේ ටයිප් එකේ චොකලට් ගහලා තියෙනවා ඒවයි ඒ ටේස්ට් එක මන්නම් දැනිලා නෑ හැබැයි මේ සෙලර්ස්ලා කැන්ඩොස් එක්ක හොඳ කම්පිටිෂන් එකක් දීලා තිනවා මොකද මේ චොකලට් එක පට්ට රහයි පැහැදිලිවම රහයි අරන් try කරලා බලන්න මේ කිසිම ඩවුට් එකක් නෑ I think price එකටත් worth ටේස්ට් එකත් මේ එක්සලන්ට් විදිහටම තියෙනවා